Salut, ce mai faceți prietenii? ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් අද කවුන්ට්ලන්ඩ් එකට shopping කරන්න යන්න තමයි හදන්නේ. ඔහොම තමයි view එක තියෙන්නේ. ඉතින් පාරට ඇවිල්ලා හිමීට ඇවිදගෙන අද ඉතින් ඇවිදගෙනම තමයි යන්නේ. මොකද මට පයින් යන දුර කවුන්ට්ලන්ඩ් එක තියෙන්නේ. ඔන්න ඔහොම සුදු ඉරෙන් පාරත් පැනගෙන හිමින් කවුන්ට්ලන්ඩ් එක ළඟටම ඇවිදගෙන ආවා. ඔන්න කවුන්ට්ලන්ඩ් බෝඩ් එක දැක්කාම හරි සතුටුයි ඉතින්. ඔන්න කවුන්ට්ලන්ඩ් එක ළඟට ආවා. දැන් ඉතින් කාට් එකකුත් අරගෙන ඉන් වෙන්න තමයි තියෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගිය ගමන් පළතුරු තියෙන්නේ. මිදි, ඇපල් නම් වර්ග ගොඩාක් තියෙනවා. ಜಾති කොළ පාට, රතු පාට, රෙඩ් ඇපල්, ග්‍රීන් ඇපල්. ඉතින් ඔහොම තමයි ගණන්. ඔය හැම එකම 70න් වැඩි කරලා බලන්න ඕගොල්ලෝ රේට් එක. 5.99 කියන්නේ මේ විදිහට තමයි කිරා ගන්න තියෙන්නේ. ඔතන ඔය අපිට පළතුරුයි එළවලුයි තමයි ඔය දෙපැත්තේ තියෙන්නේ. එතනින් ඇපල් කියන එක සිලෙක්ට් කරලා ගන්න ඕනේ. මම නම් දැනට කරන්නේ අතන තියෙන නම බලන් එනවා. ඇත්තටම ලොකුවට ඇපල් වලට කියන නම දන්නවා වුණාට ඇපල් ಜಾති ගොඩක් තියෙනවානේ. මොකද නැත්තම් ආයි අපි කැෂිය එක ළඟට ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔහොම තමයි දොඩම් තියෙන්නේ. ඔය දොඩම් කිලෝ එකක් තමයි ඔය 6.29. 70න් ඕගොල්ලෝ පොට්ටක් වැඩි කරලා බලන්න ඉතින් කොහොමද ගාන කියලා. කොමඩුත් තියෙනවා. කොමඩු නම් 8යි ගාණක් වෙනවා. ඔන්න බලන්නකො වරක වලට වෙච්ච දේ. ලංකාවේ නිකන් වෙట్లా යනවා අපි ගණන් ගන්න නැහැ නේද? 34ක්. නිකන් වැඩි කරලා බලන්නකො. ආව මිරිස් ඔය කිලෝ එකක ගාන තියෙන්නේ. ලූණු තියෙනවා. අල තියෙනවා. අල කිලෝ එකම 3.99යි. ලූණු 2.99යි. ඔය සුදු ලූණු කිලෝ එකක ගාන දාලා තින්නේ. සුදු ලූණුත් කිරා ගන්නවා. ඔය විදියට අපිට අවශ්‍ය ප්‍රමාණය අරන් ගිහිල්ලා අපි සෙල්ෆ්ම තමයි ඉතින් මෙහෙ කිරා ගන්න ඕනේ. ඔන්න ඉතින් තියෙනවා චොකලට්. හැමෝම ආසයිනේ චොකලට් කන්න. ට්වික්ස් එක තියෙනවා, ස්නිකර්ස්. ඉතින් අපි ආස චොකලට් ಜಾති ගොඩක් තියෙනවා ඉතින්. ඔහොම ඉතින් ඔය සයිඩ් එකේම තියෙන්නේ චොකලට් තමයි. මාස් එක. ඉතින් ඔය ගණන් තමයි ඉතින් චොකලට් වෙන්නේ. තව ප්‍රයිස් එක අඩුවට චොකලටුත් තියෙනවා. ඔය එකයි ගණන් වලට එහෙමත් තියෙනවා. මේක එහෙම ටිකක් ගණන් ඉතින් ඒ කියන්නේ 9 ගණනක් කියන්නේ ඉතින් හැබැයි මාර රසයි මේ මිල්ක් චොකලට් එක. මේ ඉතින් ඔරිජිනල්ම චොකලට් තමයි ඉතින්. නොහොම තමයි චොකලට් තියෙන්නේ. ඊට පස්සේ ටිකක් ගණන් අඩුවට ඔය කියන්නේ ඔය 1.98යි ওই චොකලට් එක. මේ වගේ චොකලට් ಜಾතිත් තියෙනවා. ඉතින් මේ හැම එකම රහයි. ඉතින් අපි හැමෝම ආස කිට් කැට් එක. කිට් කැට් එක වෙනවා 4යි ගාණක්. 4යි 5යි කියන්නේ. ඔය තියෙන්නේ කිට් කැට් එකෙත් තියෙනවා ಜಾති ගොඩක් තියෙනවා. මේ වගේ පැක් එකම ගන්න තියෙනවා. ඒක 23යි වෙන්නේ. ඉතින් ඔහොම තමයි චොකලට් තියෙන්නේ. එක ಜಾති මෙන්න මේ බිස්කට් එක තමයි මම ගොඩක් ගන්න මේ රොෂෙන් කියන බ්‍රෑන්ඩ් එකේ බිස්කට් මාර රහයි. ඒ වගේම තියෙනවා මේ වගේ බර්ගර්ස්. මේක ඉතින් අපිට අරන් ගිහිල්ලා හදා ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් චිකන් මේකේ කිලෝ එකම 18යි ගාණක් වෙන්නේ. ඉතින් මේ වගේ තනි කුකුලා මේක වෙනවා 37යි ගාණක්. ඉතින් ඕගොල්ලෝ ඔය මං කියන ගණන් 70න් වැඩි කරලා බලන්න. චිකන් ඊට පස්සේ මේ තියෙන සොසේජස්ුත් ලොකු මේ කියන්නේ ගොඩක් තියෙනවා ಜಾති. චිකන් තියෙනවා, පෝක් තියෙනවා, එක ಜಾති ඒවා තියෙනවා. මේක වෙනවා 13ක්. ඉතින් තියෙන ප්‍රමාණය ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500 වෙනවා ලේ 13ක්. ඔහොම තමයි ඉතින් මේ තියෙන්නේ පෝක් නම් මෙහි ටිකක් ගණන් අඩුයි. පෝක් අපිට ගන්න පුළුවන් ඔය 7යි ගානට තියෙනවා. එක ඒ කියන්නේ වර්ග අනුව වෙනස් වෙනවා. මාළු ಜಾතිත් තියෙනවා. ඇත්තටම මම නම් මාළු කන්නේ නැහැ. මම දන්නෙත් නැහැ මේ නම් මොනවද කියන්නත්. මාළුත් මේ වගේ ಜಾති ගොඩක් තියෙනවා. ඔහොම තමයි ඉතින් මාළු. ඒ කියන්නේ අපිට ෆ්‍රෙෂ් මාළු ගන්නත් පුළුවන් මේ විදිහට චිකන් ඒ කියන්නේ ලෙග්ස් වෙනම අරන් තියෙනවා. මේ පැක් එකම එන්නේ ලේ 16යි ගාණක්. ඒ කියන්නේ මේක 18යි ගාණක් වෙනවා. ඒ 16යි ගාණ දාලා තිබ්බට ඇතුලේ තියෙන කිලෝ ගාණත් එක්ක ඒක වෙනස් වෙනවා.
18යි ගණක් පොඩි වෙනස් වීම් තමයි වෙන්නේ. මේ විදිහට අපිට ෆ්‍රෙෂ් මාළු ගන්නත් පුළුවන්. නොහොම තමයි ඉතින් ඉස්සෝ මාළු එක ජාතිය මාළු ජාති ගොඩක් තියෙනවා. ඔන්න ඔහොම තමයි බිත්තර තියෙන්නේ. මේ පැක් එකේ තියෙනවා බිත්තර 30ක්. මේ බිත්තර 30ම වෙන්නේ ලේ 34යි. 34යි 99යි. ඒ කියන්නේ ඉතින් 35යි තමයි. ඒකේ 10යි තියෙන්නේ. ඔය වගේ තමයි බිත්තර ටික තියෙන්නේ අපිට ගන්න. ඉතින් මේ වගේ පැක් එකක් ගත්තාම ඇති ඉතින්. ඔන්න ඔහොම තමයි ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් ලීටරේ තියෙන්නේ ගොඩක් ඒවා ලීටර් 2 තියෙනවා. ওই තියෙන ලීටර් 2 ලීටර් 2 12යි ගාණක් වෙනවා. ලීටරේ 5යි 30ක් වගේ වෙන්නේ ලීටරේ. ඔන්න ඉතින් යෝගට් වෙන්නේ එකක් 1.55යි. කියන්නේ මේ නම් ගොඩක් ගණන් අඩු යෝගට් එකක්. තව ගණන් වැඩි ඒවත් තියෙනවා ඉතින්. ඊට පස්සේ ඔය තියෙන යෝගට් වර්ග ලොකු වේරියන්ස් එකක් තියෙනවා. ඔය තියෙන අයිස්ක්‍රීම්. ඉතින් අර හැම බ්‍රෑන්ඩ් එකේම අයිස්ක්‍රීම් ಜಾති ගොඩක් තියෙනවා. ඔය වගේ තමයි ඉතින් අයිස්ක්‍රීම් තියෙන්නේ. මේ හැම ජාතියක්ම ඉතින් මේ ගණන් තමයි වෙන්නේ. ඔය තියෙන්නේ 13යි. ඉතින් ඔය ස්නිකර්ස්ලාගේ අයිස්ක්‍රීම් එකකුත් තියෙනවා. මේක මාර රහයි. මම එක දවසක් අරන් ගෑවා ලේ 12ක් වෙනවා. ඒක රහයි. ඇත්තටම මරු. ඊට පස්සේ මේ වගේ ලොකු කප්ස් වල තියෙන අයිස්ක්‍රීමුත් තියෙනවා. ටප්ස් ඒවත් ඉතින් ඔය ගණන් වෙනවා ඉතින්. ඇත්තටම මාත් තාම try කරලා නැහැ. මේ වගේ අයිස්ක්‍රීම් ಜಾති ගොඩකුත් තියෙනවා ඉතින්. මෙන්න තියෙනවා ෆෘට් ජූස්. ඇත්තටම මේ ෆෘට් ජූස් එක මරු. ලීටර් 2ක් තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් මේක ගන්නවා. මේ වගේ ලොකු වේරියේෂන් එකක් තියෙනවා ෆෘට් ජූස්. ඒ කියන්නේ අපේ බජට් එකට සෙට් වෙන එක විදියට මම නම් දකින්නේ ඔය ලේ 9 ගානට තියෙන එක. මේ වගේ ඒවත් තියෙනවා. එක ಜಾති ගොඩක්. ඔන්න ඉතින් අපි ආසම තැනට ආවා. අපේ කට්ටිය ගොඩක් ආසයිනේ. එක ಜಾති ලිකර්ස්. රෙඩ් ලේබල් එක වෙනවා 112ක්. දැන් වැඩි කරලා බලන්න ඉතින්. 84යි. නොහොම තමයි ප්‍රයිසස්. මේක 199. මොකක්ද කියන්න නම් මන් දන්නෙත් නෑ. ඔන්න ඔහොම තමයි ඉතින් ප්‍රයිසස් තියෙන්නේ. 126යි. ඔන්න ඉතින් අපි දන්න කියන ටීචර්ස් මේක තමයි ඉතින් ලේබල් 5. ඉතින් බජට් එකට සෙට් වෙන එක ඉතින් මේක තමයි. ඔන්න ඔහොම වොඩ්කා ජාතිත් තියෙනවා. බැලන්ටයින් තියෙනවා 90ක් වෙනවා. ඉතින් ඔන්න බඩු ටික ඔක්කොම අරගෙන දැන් ඉතින් කැෂියර් එක ළඟට ආවා. ඔය ටික තමයි මම ගත්ත බඩු ටික. අපි බලමු මේ ටිකට කීයක් යයිද කියලා. නොහොම අපිට වෙන් කරගන්න ඕනේ ඉස්සරහා කෙනාගෙන් අපේ බඩු ටික. ඔන්න ඉතින් දැන් මම ඔක්කොම බඩු ටික වෙන් කරගෙන දැන් දාගෙන තියෙන්නේ. ඊස්සේ මෙතනින් ආයි අපි දාගන්න ඕනේ අපේ කාට් එකටම බඩු ටික. මට ඔක්කොන්ටම ගියා 173ක්. ඉතින් දැන් තියන්නේ පැක් කරගන්න. මෙන්න මෙහෙම තමයි බඩු ටික පැක් කරගත්තේ. නොහොම බෑග් දෙකටත් දාගෙන ඉතුරු ටික මගේ බෑග් එකටත් දාගෙන නොහොම තමයි ඉතින් එළියට යන්නේ. මේ කාට් එක අපිට එළියට මරන් යන්න පුළුවන්. ඉතින් හැමෝටම ලරවදරේ ඔසිබුණා.